ආ මේ තියෙන දැන්වීම පාදම ගහලා යමු. ගිහින් අහගමු විස්තර. අගේනෝ. නගරයට ප්‍රවිෂ්ඨ වූ සැනින්. පොඩ්ඩින්ද ගුරුතුමා ඔතන ගිහින් කතා කළොත් කාර්යය වැඩේ පිටින්ම අබිලික් වෙනවා. මම ගිහිල්ලා අහගන්නම් විස්තර. පමා නොවි. අනිකට. කොහොමද මේ නවාතැන? හොඳද? වරදක් නැහැ. මොනවා හරි කාලා බීලා ඇවිල්ලා ඇලවෙන කෙනේ. වටා පිටාවෙන් කාර්ය ප්‍රශ්න මොකුත් නැහැ. වටා පිටාවෙන් ප්‍රශ්නයක් නැහැ. මේ මලේලා වාහනින්ද තමයි රාත්‍රිය නිදා ගන්න වෙන්නේ. උදේ දවල් කෑම කාවිය? ඒක ඉතින් ඉල්ලන් කෑම නිසා ඒක ඉතින් ලැබෙන විදියටනේ. කුලී කාවිය? මොන කුලියක්ද? හිටපු ගෝවන් කුස්පියල් බැවිල්ල සත්තම දාලා කීයක් හරි ඉල්ලනවා. අතේ තිබුණොත් කීයක් හරි දෙනවා. හිමිකරු වහුද? හිමිකරු නෙමෙයි. එයා තනිකර වැඩකරු. කිනම් වැඩද? කිනම් කිව්වේ? ඒ අහන්නේ මොන වැඩද කියලා. මොනවද ඉතින්? අතින් පයින් තමයි. ඒ කියන්නේ මේ දෑත කර්මාන්තේ. එහෙනම් ඉතින් සරුකාරයෙක් නොවේ. සරුකාරයෙක් කියන්නේ මහත්තයෝ කඩා වඩා ගැනීම තමයි. ගස්රුට පොල් කඩන්නෙක්. පොළුත් කඩනවා. රැට. ලැජ්ජ ඇති දවල්ට ගස් නගින්න මං හිතන්නේ. හාඩොක් වුණාම දවල් රෑ කියලා බලන්නේ නැහැ. දවල්ටත් බඩ ගන්නවා. වෘත්තීයට ලැජ්ජාව වුවොත් සදා කල්ම කුසගින්නේ නොවේ. ඔබ හරි යෝ කැවත්. ඉන්නේ කියලා කියන්නේ මහත්තයෝ හැම වෙලාවෙම හොඩුවාවෙන් කල්පනායි. කොයි වෙලාවෙ පණින්නන්නේ නැහැ. බල්ලොද? බල්ලබයි නිවයිලන්නේ. පයින්නේ පුල් යුනිෆෝම් පිටි. කුමක් දොඩන්නේ දැයි මට නොවැටහි. දොඩන්න මහත්තයලා මම පිසේ කියලා ඉතල. යස්තිය ගුත්ති. පොඩ්ඩක් පන්දිතුමා පොඩ්ඩක් ඉඳකෝ මම ඒක අහගන්න. මේ අපිට මෙතන හොඳට අතපය දිග ඇරලා නිදා ගන්න පුළුවන්ද? මෙතන අතපය දිග ඇරලා නිදාගත්තොත් එහම උදේට කැලේ තමයි එක්කව කරන්න වෙන්නේ. ඒ කිව්වේ? ඒ කියන්නේ මහත්තයා මමත් ඉන්නේ අතපය වල්කොටු කරගන්නේ. වාහනේ යනවනේ විනාඩි 5න් 5ට. ඒ කියන්නේ නවාතැන අසලින්ද? අසලිනුත් යනවා. සමහර වෙලාවට නවාතැන උඩිනුත් යනවා. ඒ වෙලාවට මම පඩස් කාලා පැත්තට බැලලා ෂේප් වෙනවා. මට පැහැදිලි නෑ. කොහෙද ඔය තැන? කොහෙද ඉතින් මෙතන මිසක්. බල්ලෙක් අත ගෙනොත් ඇඩබන් කරේ කඩේ ගාවට යනවා. ඒකත් හොරෙන් නැත්තම් ඒක වතුර ගන්නවා. නෑ මං අහන්නේ නවාතැන් ගන්න පුළුවන් තැන කොහෙද කියලා මං අහන්නේ. නවාතැන් ගන්න පුළුවන් තැන. ඔව් දැන් මේ බෝඩ් එකේ තියෙන ඔය පහසුකම් ඇත කියලා. මේක ඉතින් මගේ වැඩක් නෙවෙයිනේ. මේ බෝඩ් එක හොරගම් කරගෙන ගිහලා ලියපු එකක වැඩක් නේක. ඔබ සොයන තැන මෙතන ට්‍රී නේචර් රිසෝට්